සන්නාමයයි. පාසල් සිසුන් සහ ලංගම වාර ප්‍රවේශ පත්‍ර මගින් ගමන් ගන්නා ජනතාව මගහැර යන ලංගම බස් රථ රියදුරන් සම්බන්ධයෙන් 19.58 අංකයට ඇමතුමක් ලබා දෙන ලෙස ජනතාවගෙන් රජය ඉල්ලා සිටී. පසුගියදා පැවති ප්‍රවාහන මහමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා වූ අතර එම අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත්තේ ඕනෑම පුරවැසියෙකුට ඒ සම්බන්ධයෙන් අදාළ අංකයට දැනුම් දීමක් කළ හැකි බවයි අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරේ. මෙම ගැටලුව සම්බන්ධයෙන් තමා දැනුවත් බවත් මෙවැනි අකටයුතුකම් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් මේ පිළිබඳව ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටී. මෙවැනි වැදගත් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ දිනපතා පුවත් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්ලික් කර තබා ගන්න.